අංක 1 හා 2 ප්‍රශ්නවල මුලින්දී ඇති රූපය සම්පූර්ණ කිරීමට ගැළපෙන කොටස තෝරන්න කියලා කියන්නේ. සම්පූර්ණ කිරීමට ගැළපෙන කොටස තෝරන්න කියලා කියනවා. හරි. එතකොට කොහොමද ඒක සම්පූර්ණ කරන්නේ? දැන් අපි කියන ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ ඒක සම්පූර්ණ කරන්නේ කොහොමද? හරි. මේ ඊළඟ පේපර් එක ලැබෙනනේ. ඔය ආදාන උත්තර ලකුණු දෙන්නේ. ඒකෝර අපි කොහොමද ඒක සම්පූර්ණ කරන්නේ? හරි. දෙවෙනි ප්‍රශ්නය. හරි. එක දෙක ප්‍රශ්න. දැන් මේ රූපයේ තියෙන හැඩතල අණුව පුතේ හරි මේ රූපයේ තියෙන හැඩතල අණුව මෙන්න මේ රේඛා හතර තියෙනවනේ. එහෙනම් ඒකත් මෙන්න මේ රේඛාව විය යුතුයි. තාම අපි එක දෙක විතරයි සැලක බැලුවේ තුන්වෙනි එකේ ඒ රේඛාව නැහැ. ඊළඟට මේ රේඛාව තියෙනවනේ. ඒ රේඛාවත් ඒක තියෙන්නේ රූපයේ මැද්දට වෙන්න නෙමේ මේ රේඛාවට ආසන්න වෙන්න තියෙන්නේ. හරිද? පහළට වෙන්න තියෙන්න ඕන. එනිසා මේ රේඛාව තියෙන්නේ මෙන්න මේක. එනිසා මේ සඳහා ගත හැකි දෙවෙනි උත්තරය. හරි 1ට 2. දැන් ලියලා නැත්නම් දැන් ලකුණු කරගන්න. ඒ ටික හරියක් දාගන්න වැරදි දාගන්න මාරු කරගන්න. හරි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ හැඩතලයම මේ ඉරෙන් තියෙන මේ පැත්තෙම හැඩතලය නැවත ගොඩනගන්න වෙන්නේ තුන්වෙනි රූපයට. තුන්වෙනි රූපයේ රේඛා පිහිටලා තියෙන අණුව මේ රේඛා චූටි රේඛා තියෙන පිහිටලා තියෙන ආකාරය අණුව ඔයා නිවැරදි කරගන්න. 1ට 3 1ට 2 2ට 3. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ කියනවා පහත දී ඇති රූප තුනෙන් එක් රූපයක් අනෙක් රූප දෙකට වඩා වෙනස්ය. එම රූපය තෝරන්න. මොකක්ද මේ වෙනස් රූපය කියන්නේ? වෙනස් රූපය මොකක්ද කියලා අපෙන් අහනවා. හරි. වෙනස් රූපය තමයි මෙන්න මේ මැද ඉරි කෑල්ල නෑ මේ. ඒ නිසා වෙනස් රූපය 2. හරි. තුන්වෙනි ප්‍රශ්නයට දෙවෙනි උත්තරය. තුන්වෙනි ප්‍රශ්නයට දෙවෙනි උත්තරය. හරි. අපි හතරවෙනි ප්‍රශ්නයට යනවා. මොකක්ද? වෙනස්කම් තව ගොඩක් තියෙනවා පුතේ. හරි. හරි උත්තරේ ඒක. ඊළඟට අංක 4 හා 5 ප්‍රශ්නවල රටාව අනුව හිස්තැනට ගැලපෙන නිවැරදි රූපය තෝරන්න ඕනේ 4 5. මේකේ රටාව තමයි ඉරි 4ක් තියෙනවා 3ක් තියෙනවා 2ක් තියෙනවා 1ක් එන්න ඕනේ ඊගාව. ඊළඟට පුතේ ඊළඟට එතකොට පුතේ මේ ඉරි දෙකක් අතර තියෙන හැඩතල හරි ඉරි දෙකක් අතර තියෙන හැඩතල අඩු වෙනවා. මෙතන 8යි මෙතන 6යි මෙතන 4යි. එහෙනම් ඊගාවට 2ක් එන්න. දෙවෙනි උත්තර. හරි. එක පත්‍රය අපි සාකච්ඡා කරමු. පස්වෙනි ප්‍රශ්නේ මේ සුදු තිත් ගාන පුතේ මෙතන තිබිලා මෙහාට වැඩි වෙනවා. කළු තිත් මෙතන ඉඳන් අඩු වේගෙන යනවා. එහෙනම් කළු තිත් අඩු වෙලා සුදු තිත් වැඩි වෙන්න ඕනේ. වැඩි වෙලා මේ පේලි ඉවරුනහම ඊළඟට මෙතෙන්ටයි එකක් එන්න ඕනේ. මේ නිසා අපි ගන්නේ පළවෙනි උත්තර. ආරම්භුනේ මෙතනින් නිසා 5ට 1. හයවෙනි ප්‍රශ්නේ පෙර ලක් විරුවන් ලංකාවේ හිටපු වීරවරු අතීතයේ පෙර කියන්නේ ඒක.
කළ තම යුතුයකම් තමන්ගේ යුතුයකම් කරලා තියෙනවා. තමන්ගේ යුතුයකම් කරලා තියෙනවා. සිහියට නගමින් ඒවා මතක් කරගෙන ලක්මව සුරකින් ලංකා මාතාව රැක ගන්න කියලා කියනවා. එහෙනම් අපිට කියනවා කවියේ අදහස නිරූපණය කරන්නේ පෙර විරුවන් මෙන් ලක්මව සුරැකීමට දායක වීම පිළිබඳව පිළිතුර 3. හරි. 7 වෙනි ප්‍රශ්නයට අපි යනවා. 7 වෙනි ප්‍රශ්නේ කියනවා යම් අවස්ථාවක සිදු වූ සංවාදයක අනුපිළිවෙල වෙනස් කර දක්වා ඇත. සංවාදයක් කියන්නේ දෙබසක්. හරි. පිරිසක් අතර සිදුවන කතා බහක් තමයි සංවාදය කියලා කියන්නේ. එහෙම එකක් තියෙනවා. හරි. එම සංවාදයේ නිවැරදි අනුපිළිවෙල ඉංග්‍රීසි අක්ෂර මගින් නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න. හරි. මේක අනුපිළිවෙල තමයි සුබ උදෑසනක් දීපිකා කොහොමද ආවේ? බස් එකේ ආවේ කියලා දීපිකා කියනවා. ඊළඟ කෙනා අහනවා අම්මා ආවේ නැත්තේ ඇයි? අම්මට සනීප නැහැ, අසනීප. එන්න ඇතුළට වාඩි වෙන්න. ඔකයි අංක පිළිවෙල. EB CA D දෙවෙනි උත්තර. අනුපිළිවෙල 2. ඊළඟ ප්‍රශ්නයට යනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි 8 පින්තූර දෙකෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පාසලක 4 ශ්‍රේණියේ දරුවෙක් විසින් චිත්‍රයට නගන ලද බස් රථ දෙකක්. බස් රථ දෙක. මේ බස් රථ දෙකේ දෙක අතරින් A හරිද B හරිද AB දෙකම හරිද කියලා තමයි අපෙන් අහන්නේ. දැන් පාරේ පුතේ ලංකාවේ බස් යන්නේ වම් පැත්තේ ඉන්නේ. මේ පාරේ වම මේ දකුණ. හරි. දැන් ඔය ඊපෙරේද පෙරළුණු බස් එක ඔහොම වම් පැත්තෙන් තමයි ගියේ. මේ පැත්තට යන්නේ. එතකොට සෙනඟ බහින්නේ පාර පැත්තට නෙවෙයි පාරෙන් අයින පැත්ත. එතකොට බස් එකේ වම් පැත්තේ තමයි දොර තියෙන්න ඕනේ සෙනඟට බහින්න. මේ තියෙන්නේ දොර. දැන් මේ බස් එකේ තියෙන්නේ දකුණු පැත්තේ. එහෙම වුණොත් එයාලට බහින්න වෙන්නේ පාර මැදට. බස් එකේ ඉන්න අයට නේ. බස් එකට නගින්න වෙන්නේ පාර මැද. ඒ නිසා B රූපය වැරදි. A පමණක් නිවැරදි. A පමණක් නිවැරදි. පිළිතුර 1. ඊළඟට කියනවා 9 වෙනි ප්‍රශ්නේ 9. පහත දැක්වෙන සංඛ්‍යා සහිත කොටු ජාලය පරීක්ෂා කර බලා ඒ අකුරින් දැක්වෙන කොටසට ගැළපෙන පිළිතුර තෝරන්න. මෙහි සිරස් හා තිරස් පැතිවල එක් ඉලක්කමක් එක්වරක් පමණක් යෙදී ඇත. ඒ කියන්නේ සිරස් කියන්නේ මේ අතට, තිරස් කියන්නේ මේ අතට. එක පේලියක එක ඉලක්කමක් විතරයි තියෙන්නේ. මොනවද මේ පේලියක හෝ තීරයක තියෙන ඉලක්කම්? හරි. මොනවද තියෙන්නේ? 4 5 2 8 3 7. එහෙනම් 4 5 2 8 3 7. මේ ඉලක්කම් 6 තමයි එහාට මෙහාට මාරු වෙලා තියෙන්නේ. දැන් මේකේ දෙවෙනි පේලියේ 8 3 7 2 තියෙනවා. 8 3 7 2 4 තියෙනවා. නැත්te 5 පුතේ. මම ඕන් ඒකේ 5 ලියුවා. පළවෙනි පේලියේ 3 4 8 තියෙනවා. 3 4 8 තියෙනවා. නැත්තේ 3 4 8 තියෙනවා. නැත්තේ 7 2 5. දැන් මේ අතර බලන්න සිරස් අතර මේ පහේ ඉලක්කම මේ පේලියේ තියෙනවා. 2 සහ 5 මේ පේලියේ තියෙනවා. 7 මේ පේලියේ තියෙනවද නැහැ. එහෙනම් මේ විදිහට රටාවක් හැදෙන්න පුතේ 3 වෙනි උත්තරය. 3 වෙනි උත්තරය. right. තර්කන හැකියාව තමයි මේකෙන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. විභාගීය තාමාන කියන්නේ ඒව.
right? ඊළඟ ප්‍රශ්නයට අපි යමු. ඊළඟ 10 පහත සඳහන් ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න. දැන් අපිට ප්‍රශ්න කියවනකොට මේක අයන්න අමතක වෙනවා. සත්‍ය ප්‍රකාශය දැකලා ඉරියන්දපු අය ඇති. එහෙම වෙන්න බෑ. අසත්‍ය ප්‍රකාශය තෝරන්න ඕනේ. ශ්‍රී ලංකාව දූපතකි. හරිද ඒක? හරි. දූපතක් වටේටම මුහුද තියෙනවා. එය මැලේසියාවට බටහිර දිශාවෙන් පිහිටා ඇත. දැන් මේ ශ්‍රී ලංකාව ගත්තාම පුතේ මෙයාට උතුරින් තියෙනවා ඉන්දියාව. දකුණෙන් තියෙනවා ඉන්දියන් සාගරය. නැගෙනහිරින් තියෙනවා මැලේසියාව සහ තායිලන්තය කියන රටවල්. බස්නාහිරින් තියෙනවා අප්‍රිකානු රට. දැන් අපිට නැගෙනහිරින් මැලේසියාව තිබුණට මැලේසියාවට බටහිරින් තමයි අපේ රට තියෙන්නේ. ඒ නිසා පළවෙනි ප්‍රකාශය හරි. අපෙන් අහන්නේ අසත්‍ය ඈ. බණ්ඩක්කා කරල් විශේෂයකින්. බණ්ඩක්කා තියෙන්නේ කරලක. කරල. ඒ තරම් දිගට නොඇඩෙන වැලක හට ගන්නා එළවලු. බණ්ඩක්කා වැල්වලද හැදෙන්නේ ගස්වලද හැදෙන්නේ? ගස්වල හැදෙන්නේ. හරි. එහෙනම් අසත්‍ය ප්‍රකාශය ඒක. බලමු කතරගම ඌව පළාතට අයත් මොනරාගල දිස්ත්‍රික්කය තුල පිහිටි පුදබිමකි. ඒකත් හරි. එයා සත්‍යයි. එහෙනම් පිළිතුර හැටියට ගන්නේ 2. දෙවෙනි පිළිතුර. හරි. අංක 11 සහ 12 ප්‍රශ්නවල දැක්වෙන සංඛ්‍යා රටා සම්පූර්ණ කිරීමට සුදුසු පිළිතුර. සුදුසු පිළිතුර තෝරන්න කියලා කියනවා. සුදුසු පිළිතුර. මේකේ රටාව තමයි පුතේ 10 ඒවා 3ක් 30යි 15 ඒවා 3ක් 45යි එහෙනම් 60 හැදෙන්නේ 20 ඒවා 3ක්. මේ උඩ තියෙන දෙකෙන් 10 20 ඉතිරි 10 30 ඉතිරි නැතුව බෙදෙනවා. මේ 3ෙන් 15යි 45යි ඉතිරි නැතුව බෙදෙනවා. මේ 4ෙන් 20 සහ 60 ඉතිරි නැතුව බෙදෙනවා. එහෙනම් ඒ වෙනුවට එන්න ඕනේ 20 දෙවෙනි උත්තර. ඊළඟට 12 වෙනි ප්‍රශ්නයට යනවා. 12. 12 තියෙන රටාව මොකක්ද කියලා පෙන්නනවා. මේකේ පුතේ මේ දෙන්න ගුණ වෙනවා. දෙවරක් 2 4. ඒ 4ෙන් මේ එක අඩු වෙනවා. එතකොට 3ක් වෙනවා. මේ දෙන්න ගුණ වෙනවා. 3 වරක් 5 15යි. ඒ 15ෙන් මේ දෙක අඩු වෙනවා. 13 හැදෙනවා. එහෙනම් මේ දෙන්නත් අපි ගුණ කරනවා 5 වරක් 9 45යි 45න් මේ 3 අඩු වුණාම 42. ඒ කියන්නේ 3 වෙනි උත්තරය. ලියන්න ඕනේ ඉරයි අඳින්න ඕනේ. හරි. ඊළඟ එකට අපි යමු. පහත දැක්වෙන ගණකයක් දිගහැරිය විට ලැබෙන පතරම. පතරම කියලා කියන්නේ මේ ගණකය හදාගන්න සැලසුම් සැකැස්ම. හරි. ඒකෙදි අපිට කියනවා පුතේ ABCD යන ඉංග්‍රීසි අක්ෂර වලින් පෙන්වා ඇත්තේ ඒකේ මුහුණ ඒ අනුව එකිනෙකට ප්‍රතිවිරුද්ධ මුහුණ වෙන වෙනම දක්වා ඇති පිළිතුර කුමක්ද? දැන් අපි මේ ගණකය හදාගත්තොත් මේ විදිහට හරි. මේකේ එක ළඟ තියෙන ඒවා ගන්න බෑ. දැන් F මෙතෙන්ට ආවොත් නැත්නම් E මෙතෙන්ට ආවොත් F මෙතෙන්ට එනවා. එතකොට එයා ප්‍රතිවිරුද්ධ නැහැ. එයා එක ළඟ පිහිටේවා. ප්‍රතිවිරුද්ධයි කියන්නේ E වලට මෙන්න මේ පැත්තේ තියෙන ගන්න. හරි. F වලට මේ පැත්තේ තියෙන ගන්න. හරි. අන්න ඒ වගේ මේ යට තියෙන එකට මේ උඩ තියෙන එක ගන්න. එතකොට එක ළඟ පිහිටි ඒවා අපි ගන්නෑ. එක ළඟ පිහිටලයි නැති ඒවා තමයි අපිට ප්‍රතිවිරුද්ධ මූණක් වලට ගන්න වෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් මේ A සහ D. හරි. B සහ E ප්‍රතිවිරුද්ධ. මේක හදපුවා. C සහ F ප්‍රතිවිරුද්ධ. පැහැදිලිද? ඒ උත්තරේ වෙන්නේ AD BE
CF කියන්නේ තුන්වෙනි උත්තරය. උත්තරය 3. එක පත්‍රයේ ලකුණු 2යි භාගයයි එක ප්‍රශ්නයකට. හැබැයි ගොඩක් හිතන්න ඕනේ. කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. 14 මේ රූප හැඩතල අණුව සමාන වෙනවා ත්‍රිකෝණ 3කට තරු 4යි වෘත්ත දෙකකට ත්‍රිකෝණ 4යි. පැහැදිලි වෙනවනේ. ඒ අනුව වඩාත් නිවැරදි සම්බන්ධතාවය. ඒ කියන්නේ දෙපැත්ත සමාන වෙන සම්බන්ධතාවය. දැන් පුතේ ත්‍රිකෝණ දෙක 3කට තරු 4ක් ගන්න ඕනනේ. මෙන්න මේ ත්‍රිකෝණ 4ට මෙන්න මේ තරු 4 සමාන කරනවා. මේ ත්‍රිකෝණ 3කට තරු 4. ඊළඟට එක තරුවක් ඉතුරුයිනේ. ඒ තරුවට මේ තරුව සමාන වෙනවා. දැන් ඕන දම් පාටින් මම පළවෙනි සමානකම ඇඳලා රතු පාටින් දෙවෙනි සමානකම ඇඳලා. ඊළඟට පුතේ අපිට කියනවානේ වෘත්ත දෙකක් ත්‍රිකෝණ 4යි කියලා. ඒ කියන්නේ එක වෘත්තයකට ත්‍රිකෝණ දෙකක් සමාන. එක වෘත්තයකට ත්‍රිකෝණ දෙකක් සමාන. එහෙනම් මේ වෘත්තයට සමාන වෙනවා මෙන්න මේ ත්‍රිකෝණ දෙක. දැන් දෙපැත්ත සමානයි. එහෙනම් උත්තරේ කීයද අපි ගන්නෙ? තුන්වෙනි උත්තරය. උත්තරය 3. ඊළඟ ප්‍රශ්නයට අපි යනවා. 15. අයියා සහ මල්ලිය ළඟ ඇති මුදලේ එකතුව 140යි. අයියාගේ මල්ලිගේ දෙන්නම ළඟ මුදලක් තියෙනවා 140ක්. අයියා මල්ලිට රුපියල් 20ක් දුන්නා. දෙදෙනා ළඟ ඇති මුදල සමාන වෙනවා. දෙදෙනා ළඟ ඇති මුදල් නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න. අයියා ගාව 100යි මල්ලි ළඟ 40යි. අයියා 20ක් දුන්නාම අයියාගේ 80 වෙනවා. මල්ලිට 20 ලැබුණාම 60 වෙනවා. දෙපැත්ත සමාන වුණේ නැහැ. අයියා ළඟ 90යි මල්ලි ළඟ 50යි. අයියා 20ක් දුන්නාම අයියා ළඟ 70 වෙනවා. මල්ලිට ඒ 20 එකතු වුණාමත් 70 වෙනවා. එහෙනම් දෙපැත්ත සමාන වෙන්නේ දෙවෙනි උත්තරේ. තුන්වෙනි එකත් හදලා බලමු අපි. අයියා 20ක් දුන්නාම අයියාගේ 60 වෙනවා. ඒ 20 මල්ලිට එකතු වුණාම මල්ලිගේ 80 වෙනවා. එතකොට සමාන වෙලා නැහැ. ඒ නිසා අපි ගන්නේ 15 වෙනි ප්‍රශ්නයට උත්තරේ දෙක. ඊළඟට 16 වෙනි ප්‍රශ්නේ. 2024 වර්ෂයේ පාසල් වාරය ජනවාරි 2 වෙනිදාගෙන් ආරම්භ වෙනවා. හරි. ජනවාරි 2. ජනවාරි 2 ආරම්භ වෙලා එයා අවසන් වෙනවා අප්‍රේල් 8 තෙක්. අප්‍රේල් 8 වෙනිදා අවසන් වෙනවා. ජනවාරි 2 ආරම්භ වෙනවා අප්‍රේල් 8 අවසන් වෙනවා. හරි. දැන් අපෙන් අහනවා එතෙක් දින කැලෙන්ඩරේ සටහන්ව ඇති මුළු දින ගණන කීයද? දැන් පුතේ දැන් ජනවාරි 2 වෙනිදා ආරම්භ වුණාම ජනවාරි කියන්නේ දින 31 මාසයක්නේ. එතකොට ඒ 31 මාසයෙන් පළවෙනිදා විතරයි අඩු වෙන්නේ. එක දිනයක් අඩු වෙනවා. එතකොට ජනවාරි මාසේ දින 30ක් පාසල් වාරයේ පැවැත්වෙනවා. ඊළඟට තියෙන්නේ පෙබරවාරි මාසෙනේ පුතේ. පෙබරවාරි මාසයේ 2024 කියලා කියන්නේ අධික වර්ෂය. කොහොමද ඒක අධික වර්ෂයක් වෙන්නේ? මේ අග ඉලක්කම් දෙක 24. ඒක 4න් හරියටම බෙදෙනවා. 4න් හරියටම බෙදෙනවා නම් ඒක අධික වර්ෂයක්. අධික වර්ෂයක පෙබරවාරි මාසයට තියෙනවා දින කීයක්ද? දින 9ක් තියෙනවා. ඊළඟට තියෙනවානේ මාර්තු. මාර්තු මාසයේ දින 31ම පාසල කරනවා. පාසල් වාරයට අයිති. ඊළඟට අප්‍රේල් මාසයේ දින 8ක් තියෙනවා. අප්‍රේල් මාසයේ 8 වෙනිදාගෙන් ඉවර වෙන්නේ දින 8ක් තියෙනවා. මේ ටික එකතු වුණාම අපි මේ වාරය සඳහා පැවැත්වෙන
දින ගණන ගන්න පුළුවන් 0.9යි 9යි 9යි 1යි 10යි 10යි 8යි 18යි එකක් ඉතිරි 1යි 3යි 4යි 4යි 0යි 4යි 4යි 3යි 7යි 7යි 0යි මෙතන පුතේ 29 ඉන්නවානේ 9 විතරයි මම ඉන්නේ පෙබරවාරි මාසේ දින 29 වෙනවනේ එතකොට 9යි 1යි 10යි 18යි 1යි 3යි 4යි 4යි 2යි 6යි 3යි 9යි 0යි 9 දින 90ක් පාසල පැවැත්වෙනවා පිළිතුර 2 17 වෙනි ප්‍රශ්නේ පහත රූප සටහනේ පෙන්වා ඇත්තේ කුඩා ඝනක එකතු කර සෑදූ විශාල ඝනක. මම දැන් මේ කුඩා ඝනක එකතු කරපු විශාල ඝනකය මේ විදිහට අහනවා. හරි. හරිද? දැන් අපිට කියනවා මේ ඉදිරි පෙනුමේ පාට කර ඇති ආකාරයටම සියලු පැති පාට කරලා තියෙනවා. හරිද? සියලු පැති පාට කරලා තියෙනවා. මුහුණත් පාට කරලා තියෙනවා. ඒ නෝන මුළු ඝනකයම පාට කර නොමැති. කුඩා ඝනක කැට කීයද කියලා අහනවා. දැන් මේ පැත්තත් පාට කරලා තියෙනවා. මේකත් පාට කරලා තියෙනවා. මෙයත් පාට කරලා. මෙයත් පාට කරලා. මෙයත් පාට කරලා. මේ මුහුණතේ මෙහෙමයි. මේ විදිහටම මුළු හතරයි මැද එකයි පාට කරලා තියෙනවා. හරි. දැන් අපිට පේනවා මේ තට්ටුවේ. දැන් මෙන්න මේ මම රතු පාටින් වෙන් කරගන්නම්කෝ ඒක. මෙන්න මේ තට්ටුවේ අපිට ඉස්සරහට දෙන තට්ටුවේ එකයි මුළු ඝනකයේම පාට කර නොමැති කුඩා ඝනක අපිට ඕනේ. හරි මම රතු පාටින් කතිර දාන්නම් පාට කර ඇති මේ ඝනක දම් පාටින් පාට කරන්නම් නැති ඒවා 1යි 2යි 3යි 4ක් එහෙම තියෙනවා. ඊළඟ තට්ටුව. හරිද? මම දෙවෙනි ඊගාවට තියෙන තට්ටුව වෙන් කරගන්නම්කො මේ. ඒ තට්ටුවේ පුතේ මෙන්න මේ මැද එකක් මේ පාට කරලා තියෙන්නේ. එතකොට පාට කරලා නැති ඒවා මෙන්න මෙතන එකයි මෙතන එකයි 2යි මේ මුල්ලේ 1යි 3යි මේ මුල්ලෙත් එකක් තියෙනවා මේ පැත්තෙන් 4යි ඒ 4ට අමතරව මේකේ මැද එනවනේ එකක් මේ පිටපැත්තෙන් ගෑවට ඇතුළ එක ගාන නැහැ ඒකත් එක පාට පැහැදිලිද ඊළඟට මේ කෙරවලේ මේකේ මේ පළවෙනි මුහුණතේ වගේම කෙරවලේකේ තව 4ක් තියෙනවා ඔක්කොගේම එකතුව 13ක් වෙනවා එහෙනම් පාට නොකල කුඩා ඝනක 13ක් තියෙනවා ඒ පළවෙනි උත්තරය ඒක ඊළඟට 18 වෙනි ප්‍රශ්නයට යනවා 18 වෛද්‍යවරයෙකු විසින් අසාධ්‍ය රෝගියෙකුට දීමට නිර්දේශ කළ බෙහෙත් වට්ටෝරුවක් හා උපදෙස් පහත දැක්වේ. ඒ ඇසුරෙන් ගැටලුව විසඳන්න ඕන. මේ සුදු පාට පෙති පැය 3න් 3ට බොන්න. එක බෙහෙත්. රෝස පාට පෙති පැය 1න් 1ට බොන්න ඕනේ එක බෙහෙත්. කහ පාට පෙති පැය 2න් 2ට බොන්න ඕනේ එක බෙහෙත්. උදෑසන 5ට මේ වර්ග 3ම බොනවා යා. එකවර බිව්වේ නම් යලිත් බෙහෙත් ප්‍රති වර්ග 3ම එකවර බොන වේලාව කීයද? මේ 3ෙනුත් 1ෙනුත් 2ෙනුත් බෙදෙන සංඛ්‍යාව 3 වරක් 2 පුතේ 6යි. 6 3ෙන් බෙදෙනවා 6ට 3 ඒවා 2යි 1ෙන් බෙදෙනවා 6ට 1 ඒවා 6යි 2ෙන් බෙදෙනවා 6ට 2 ඒවා 3යි. එහෙනම් නැවත පැය 6කින් තමයි මේ පෙති වර්ග 3ම බොන්නේ 5යි 6යි පෙරවරු 11ට තමයි නැවත පෙති ඔක්කොම බොන්නේ පිළිතුර ඒක. හරි? ඊළඟට 19 වෙනි ප්‍රශ්න. A ගේ පියා B ගේ පුතා නම් මෙන්න A ඉන්නවා. එයාගේ පියා මෙයින් ඉන්නවා. B ගේ පුතා තමයි මෙයා. B ගේ පුතා.
A ගේ පියා. එක්කෙනෙක් නේද මේ ඉන්නේ. එහෙනම් අපිට කියනවා A ගේ තාත්තගේ තාත්තා තමයි B. B ගේ පුතාගේ පුතා තමයි A. එහෙනම් මේ දෙන්න හම්බුනහම A යනු B ගේ කවුරුන්ද? මුණුපුරා හෝ මිනිපිරිය. උත්තරය 2. දෙවෙනි උත්තරය. ඊළඟට 20 වෙනි ප්‍රශ්නය 20. ක්‍රිකට් තරගයකදී පිතිකරුවන් 5 දෙනෙක් ලබාගත් ලකුණු වල එකතුවක් තියෙනවා. 5 දෙනෙක් ලබාගත් ලකුණු වල එකතුවක් තියෙනවා. ඒ එකතුව තමයි 325. හරි. මේ 325 ලබාගත්තේ 5 දෙනා එක්කෙනෙක් 120යි අනිත් එක්කෙනා 22යි අනිත් එක්කෙනා 53. මේ ටික එකතු කරාම 0.2 2 3 5 2 2 4 5 9 මෙතන 325න් මේ 195 අඩු කරනවා. අඩු කරාම ඉතුරු වෙනවා 5න් 5 0යි 12න් 9ක් 3යි දෙකෙන් එකක් 1යි 130. ඒ 130 ඉතිරි පිතිකරුවන් ලබාගත් ලකුණු සමානයි කියනවා. එහෙනම් 130 අපි දෙකෙන් බෙදනවා. එතකොට පුතේ එක්කෙනෙක් ලබාගෙන තියෙන සමාන ලකුණ 65. 130 දෙකට බෙදුනහම ලකුණු 65ක් තමයි එන්නේ. හරි. දැන් අපි ප්‍රශ්න 20ක් කතා කරා.